ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැම දෙනාවම මගේ YouTube channel එකට. ඉතින් අද ඉඳලා වෙනස්ම විදිහක කීබෝඩ් පාඩම් මාලාවක් ඔයාලට මම අරන් එන්න හිතුවා. ඒ නිසා ඔයාලා මේ වීඩියෝ සීරීස් එක හරියට ෆලෝ කරොත් දක්ෂ කීබෝඩ් වාදකයෙක් වෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඔයා දැනටමත් කීබෝඩ් ප්ලේ කරන කෙනෙක් නම් ඔයාගේ ප්ලේයින් වල තියෙන සමහර අඩුපාඩු නැති කරගන්නත් පුළුවන් වෙයි මේ පාඩම් වලින්. ඒ වගේම කියන්න ඕනේ හැම සතියකම එක ලෙසන් එකක් දාන්න මං උපරිම උත්සාහ කරනවා. ඉතින් අපි අපේ පළවෙනි පාඩමට යමු. කීබෝඩ් එකේ ස්වර හඳුනගන්න කලින් කීබෝඩ් එක ගැන මූලික දේවල් ටිකක් කියලා දෙන එක හොඳයි කියලා මං හිතනවා. මොකද කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට ඒ දේවල් වැදගත් වෙන්න පුළුවන්. කීබෝඩ් එහෙමත් නැත්නම් ස්වර පුවරුව කියන්නේ අපි දකින හැම සංගීත අවස්ථාවකදීම වගේ පාවිච්චි කරන ඉන්ස්ට්‍රුමන්ට් එකක්. ඒකට හේතුව තමයි කීබෝඩ් එකෙන් පාට් සහ රිද්ම් කියන මේ හැමදේම කව කරන්න පුළුවන් වීම. කීබෝඩ් එක ගැන මූලික කරුණු තියෙන වීඩියෝ එකක් මගේ channel එකේ කලින් දාලා තියෙනවා. ඒකේ link එක මම පහලින් දාලා තියෙන්නම්. විශේෂයෙන් කියන්න ඕනේ ඒ වීඩියෝ එක පාසල් ළමයින්ට කරපු එකක් වුණාට කීබෝඩ් ප්ලේ කරන්න පටන් ගන්න කාට වුණත් ඒක ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න කියලා මං කියනවා ඔයාලට. මුලින්ම කියන්න ඕනේ පොතක් පෑනක් අරගෙන මම මේ පාඩම් වල කියන දේවල් පොඩි නෝට් එකක් දාගන්න. අනිත් දේ තමයි පාඩම් ස්කිප් කරන්නේ නැතුව බලන්න. හැම කරුණක්ම වැදගත් හින්දා. හරි, අපි මුලින්ම බලමු ඔයා කීබෝඩ් එක ඉදගෙන ප්ලේ කරනකොට කොහොමද ඉදගන්න ඕනේ සහ ඔයාගේ අත් දෙක කොහොමද තියෙන්න ඕනේ කියන එක. පළවෙනිම දේ තමයි අපි කීබෝඩ් එක ප්ලේ කරන්න ඉදගත්තාම අපි කොන්ද කෙලින් තියාගන්න ඕනේ. කීබෝඩ් එකේ ඉදලා ප්ලේ කරන කෙනා ඉදගන්න ඕනේ සම්මත දුරක් ලෝකේ නෑ. ඒක තීරණය වෙන්නේ ප්ලේ කරන කෙනාගේ අත්වල දිග අනුවයි. ප්ලේ කරන්න ඉදගන්න පුටුව දෙපැත්තේ ඇදි නැති පුටුවක් වෙන්නත් ඕනේ. අපි ඉදගන්න පුටුවෙන් වාඩි වෙලා අත් දෙක වැලමිට ගාවින් අංශක 90ට නමලා මිට මුලව ගත්තාම අත් දෙක කීබෝඩ් එකේ කීස් වල කෙලවර ගෑවෙන තරමට දුර හදාගන්න ඕනේ. ඒ වගේම අපි අත් දෙක පුලවට සමාන්තරව තියෙන්නත් ඕනේ. තව දෙයක් තමයි කීබෝඩ් එක මම මේ කිව්ව ගානට වැඩිය උස අඩුයි හරි වැඩි හරි නම් ඔයා කීබෝඩ් එක තියෙන ස්ටෑන්ඩ් එකේ හරි පුටුවේ හරි උස අඩු වැඩි කරගෙන Tamanට හරි ප්‍රමාණයට උස හදාගන්න ඕනේ. මම මේ දේවල් මුල ඉඳලම කියන්නේ මේ පොඩිම තැනේ ඉඳලා මේ දේවල් හදාගත්තාම ඔයාලට ඉස්සරහට ප්ලේ කරන එක ගොඩක් ලීසි වෙන නිසායි. අපි දැන් මේ විදිහට වාඩි වුණාට පස්සේ අපි ඇඟිලි මේ විදිහට තියාගන්න ඕනේ. හරියට බෝලයක් අල්ලනවා වගේ. ඔයාලට පේනවා ඇති මෙතනදී ඇඟිලි 4ක් විතරයි ඇතුළට නැමිලා තියෙන්නේ. ඊයේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒකට හේතුව තමයි අපේ අතේ ඇඟිලි පහම එක සමාන නැහැ. මහපට ඇඟිල්ල කොටයි. ඉතින් අපිට මහපට ඇඟිල්ල දික් කරන්න බැරි නිසා ප්ලේ කරනකොට අනිත් ඇඟිලි 4 ආපස්සට නමනවා. හරි. ඉතින් මේ පාඩමෙන් ඔයාලට කීබෝඩ් ප්ලේයින් ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. අපි ඊළඟ පාඩමෙන් ස්වර ගැන ඉගෙන ගමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.